Hari ini dia warin kan? Namaskar dan
සම්බන්ධ ඔය දකුණු පළාතේ දෙවියන් වැඩිගම කොට ගායක ප්‍රධාන මහත්මයා ආයතන වෙන්නේ. ප්‍රධාන මහත්මයා තුනක් කියනවා. ඒක ඕනතරම් බැලුවා. නම් ආයකාරය කියනවා. වැඩි මාතෘකාවේ සසරකේ. මේ සසරකේ ඒ කුජලයන්ට වෙන්නේ ඒ අම්මගේ තාත්තගේ දැන් සමහරවල් නාමවල ආගේ අන්දාවගේ වලකරත් කියලා නමින් කවුරුද ඒ මේලෝකේ වලිකරත් අන්දාවගේ වලිකරත් මේලෝකේ මොනවද මේ දැමනසෝ අම්මගේ නවුව කියලා බුදුආරම්භයේ අපේ අම්මා කතාව උත්තර කරගෙන යනවා කියලා ඔය නාමවල දැන් ඉස්සර ලස්සන නාමය ඉස්සරහට යන දේශනාන්දා කියායි කරුණා විනේ අපේ මහා අපේ සිංහල මෙයාගේ නම් කිව්වා දැන් කියන නම් කියන්නේ මොකද තමන් කරනවා කියන සීනේ වගේ කරා සීනෝ එරියාව මාර්ගය කරනවා අන්නේ ගොඩනේ නම් කියනවා මම කියන්නේ නේද අලුත් නම් කියනවා යාගේ ඒක අහුතුන නම් බලන්න මේක වෙනස් වෙනවා. තමයි ඉස්සර මිනිස්සුන්ගේ අඳුරනලු. ආගහේ කොලේ කිකාර සාතුනාරායන කාල මිනිසාරාමයේ. මිනිසා ආරම්භයේ ඊට පස්සේ මිනිස්සු ටික මොනවාද අනිත් කොලාද යන්නේ නැහැ කියලා තව ටිකක් මිනිස්සු රංගවල තේදී වුණා. वैसे आलू नाली में गाता आलू नाली को हो गया तो फिर आली कार दो आलू मटे ऐसे जानते अपन आपे रटे फिर तो मेरे मारा मान से दुआ पानी के लगे तो घर में अगर पुलिस पहुंची पुलिस कार में आने विभाग जाने अटे राजा को करे वो डालने नहीं किया ये कोई गाँव कभी उनको गाँव इधर हमारे माँ ने और निर्माण से मिलसा पाने करने के हरिदे क्या हरि मग क्या हरने क्या हरने मग क्या विपाके क्या इतना के नाम मेर अखबार अभी अभी जीव के नाम दुर्गा में वेदा पंचे देव समरण में अभी पशुए मां से इससे करने लगते දැන් අපි තවත් එහාට යන්නේ. දැන් මේ මොකද ආයෙත් අපි යනකොට අර පරිසරයෙන් දැන් ගමන් කරනවා කියලා කියනවා. ඉස්සරහ මෙහෙට යනවා. දරුවනේ තෙලිසම් වැඩ කරන්නේ වාකරුවා ඒකයි මොකද? ඒ අපි මොකක්ද කාලේ කියනවා තෙලිසම් වැඩ කරන්නේ. තෙලිසම් මොනවද? තෙලිසම් දේශනාවේ මහාපාර බුදියේ ආතරක් නෑ අර පහ කරනවා එතකොට ඒ වගේ හැම දෙයක් දේශනා කිව්වේ මිනිසා කියනවා ඒ මිනිසා නෝමද නරක වෙන කරන්නේ පාවෙ මිනිසා දැන් පාවෙ කියනවා පාවෙ දුරනවා මිනිස්සු ඒකයි දුරනවා කෑ ගන්නෑ මිනිස්සු ඒක කරන්නේ නෑ නමුත් අර වර්තමාන සමාජයේ කරනවා මිනිසා දැන් ටික මිනිසාගේ අපේ කොට අපි කරලා අපිට තේරෙන්නේ අවබෝධයක් සුදුසු දේ තේරෙන්නේ මට මෙච්චර ලස්සන තනක් හම්බුනේ කොහොමද කියලා මට මේ තරම් ලස්සන තනක් මොනවද අදවත් කියන්නේ අපිට කියනවා තුන්ගේ ආර්ගලයි අදම් කරන් අඳිනවා යාමක් ලැබෙනවා යාමාන් කියනවා මොනවද සෑම දෙයකින් ජීවිත ගත කරනවා තමන් ඉදිරියට යන්නේ මේ මාර්ගස් එදිරිවස පුරල් කරන්නේ මහල් සතරේ වාහනේ පුරල් බලන්නේ ප්‍රශ්න ඒකේ ගන්නවා ආ බෑන් කරනවා මොකද සුරසේ කියනවා දාන කියලා කරලා දෙනවා ආකේ වර්ධලා කරනවා ඒ මොකද ඒ මම ලබා ගන්න කියන්නේ මම ඒක තේරුම් කරගන්නවා ඔව්
මම මේක තේරුම් ගන්න මමගේ ජීවිතේ තවත් නිවිද යන්න වෙනවා. මෙතනින් එහාට මම උත්සාහ කරොත් ඒක ඔය යන්න ඔලේ මම 80 කෝටිය ධනෙ දුන්නා. ඔලේ මමට 80 කෝටිය ධනෙ දුන්නා. මේ 80 කෝටිය ධනෙ දුන්න ඔලේ උතුරා බුදුහාමුදුර වඩිනවා විදිහට. බුදුහාමුදුර වඩිනකොට දොරවහන. ඊයේද පයින් කොස් කියනවා. බුදුහාමුදුරගේ අත්හැරේ නෑ. බුදුහාමුදුර නැවතත් මේක දෙන්නවා. බුදුහාමුදුරගේ දෙන්න ගත්තොත් මගේ ධනෙ අඩු වෙනවා කියලා ඔලේ හිතුවා. නැවතත් බුදුහාමුදුර මේක දෙන්න කියලා. අවදාවත් අන්තිමට බුදුහාමුදුර ඔලේ නෑ. තෝලියේ මරණ මරණවස් ගෙදර ඉන්න බැල්ලියගේ කුසේ පිළිසඳ ගත්තා. බැල්ලියගේ කුසේ පිළිසඳ ගත්තා. දැන් බැල්ලියගේ මේ බැල්ලියගේ බඩුවටේ කාමරේ. මේ බඩුවටේ හරි ආදරේ ඉඳලා අපි තාමනේ ආදරේ බඩුව සමාදල කියලා. දැන් ගෙවල් වල ඉන්නේ අපට තාත්ත වඩා ආදරේ කරනවා. දරුවන් වඩා ආදරේ කරනවා. බලන්න. එහෙම නේද? අවදානක මහත්මයා කියනවා. බල්ලට අපි ආදරේ කරනවා ගෙදර ඉන්න දරුවන්ට වඩා. හොඳට කන්න දෙනවා. හොඳට නාවනවා. දැන් බලන්න වාහන එකයි යනවා. ඒකේ බලන්න. නමුත් ගෙදර ඉන්න දරුවා මේ මිනිස්යාට තේරෙන්නේ දැන් ඉතින් බලවැඩේ ටිකෙට් එක යනවා අස්සට ආදරේ. මේ තෝලේ ඉන්න කම්පුටේ සුබර් ධනෙ තියෙනවා. ඊටෝයේ රොසන්දා සනකෙනෙක් ගිහිල්ලා ආදරේ හොඳ බලන හැමදාම මම කියනවා ඒතරම් ආදරේ වඩා කටුනත් ගෙදර හදන බලලා එනතුරු බලාගෙන ඉන්න වාක්‍යයට පැනලා පිළිගන්න. ඒ වගේ මේ සිල්වරයා ගමනක් ගියාම මේ බලක දෙල්ලුගෙන යනවා. ඒක දැකලා පුරාවුනා දැකලා නවත්තනවා. ඉදුවාග්‍ර වඩිනවා මේ සිල්වරයාගේ ප්‍රොජෙක්ට් බලන ප්‍රවාහනේ මේ බල පුරාගෙන කියන අන්නක නාම පුරාගෙන අවස්ථාන තුරම අන්නපයි පුරාගෙන විතරනවා තෝදී තිරසනේ කලාව ඔබ පුරාගෙන කියන නින්දා අතුරුදේ නැතුව පුරාගෙන බල්ලා නගරේ ගාන නගරේ කුස්සියර ගිරල් ඉල්කෝ කියලා දැන් මේ ගෙදර ඉන්න සිල්වරයා ඔබ ගෙදර ආවා එන්න බලලා දුවගෙන යනවා මකට පිළිගන්න දාන්න වරගෙන ආයේ ඔබ බලලා අන්න මෙන්න මේ සිද්ධියක් නා ඒකම බලලා ආවා බලලා මෙන්න මේ වන්දිවා බලලා කුස්සියර මගේ තාත්තා බලලා ඇයි එහෙම කිව්වේ යලෝ ප්‍රාර්ථනා විහාරවල සිල්වරයා කියලා ගෞතමයේ පාපේ දෙවියා යන්නේ කෙලින් බලන්න ගන්න අනෝමේ ආරම්භ උත්තර දුන්න පුදුමාන කෙරුණා දැන් ඒ වෙලාවේදී අහනවා සිල්වරයා උවාස කොහොමද කියන්නේ තාත්තා අසුකෝටිය කරන්නේ මම කියනවා අසුකෝටිය කරන්නේ මෙච්චර ධනයක් තාත්තා බලන්නේ තාත්තා උත්තර මොකද එහෙමද මට මේක පැහැදිලි කරලා දුන්නා නම් වෙනකොට සත්‍ය අවබෝධ කරගන්න බවමාන කරනවා හරිද බුදුහාමුදුරුවෝ ආවිලා සිද්ධමා කලබලේ වාග්යන්ගේ ගෙදර ගිහිල්ලා ඔය බලල මුදලුනා නාවලා තනියම කියන්නේ නා ඉතිරෙනවා ඉතිකරවාට කලින් කිව්ව උත්තර රාष्ट्र පිළිබඳව කියනවා ඔය තාත්තවල නොදුන්න දේවල් පරම්පරාවක් අපිනාදී ඔය බලන ඉන්නේ අනුමත උපාසනා ආතාවලා ආත්තේ මට නොදුන්න දෙයක් තාත්තෙන් කියනවා මොකද
මේ තමන්ට පරම්පරාවට තමන්ගේ වටිනා සම්පත් ආවත් කොහෙද තිබ්බද ආන්නේ මේ වැරුවහක් බලලා අඩුවෙන් දෙන්න නැතිලා ඉන්නේ කරා කියලා වටකොණ හරන්න සත්‍ය අවබෝධය මම මේ සුච්චිතයක් ඒකද මේ සංසාර භවයේ කියන පුදුමාකාරයි මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයක් අවබෝධ කරගන්න නැත්නම් ඊගාවාගේ අපේ මනසේ උදේට කොයි යාමේ ඒ වගේම විරාත් ලෝකයක් කොටේ යනවා ඒ සාගුසා කරන්න ඕන මේ තරම් ලස්සන ටිකක් කරලා ලබාගන්න සමනලවලා මාත්‍යා පඩිපත ගත්තකම් ඉස්සලා දුරන කුසේ දෙන්නේ වඩුමල්ලක් ගන්නවා වඩුමල්ලක් කරනවා කියන දානවා ඊට පස්සේ හතරවට කතා කරන ආරවණ ප්‍රමාණ වේදන පාන්නේ ගාම පාන්නේ කතා කරලා ඇයි අනාසවලා පන්සලෙන්නා ඉතින් ඔන්න කතා කරලා කියනවා මොන්නේ මේ මල්ල දෙලතුරු මාත්‍යලේ මාත්‍ය පරිේම සබ්දේ තමයි සම්මාන විරින්දලයේ අපරිමිත ආදරය එන්නේ මේ කාර්යයේ නෝලා මේ මල්ලත් මෙන්න ආන්නේ දීල දඟල දෙවකාරී දීලා අවශ්‍ය බොහෝම සත්‍යයේ වයින් කොම්බේ මගේ ආම්මට පිළ දෙන්න මගේ තාත්තට පිළ දෙන්න මගේ මාත්‍යගේ අම්මට යාත්‍රාවේ දරුවන්ට මාත්‍යට මෙන්න මහා සඳරුවනේ සලාකම් පියා ජීවිතේ විතර කාල කියලා ගන්න ඇයිගේ ලස්සන පින්කම් උච්චර කාල කරගෙන මාසයක් අනදාම මෙලා පටන් ගන්නකොට විතර කියනවා වැස්සරජන අවුරජන රැයජන දවුරුජන නේද මට කොච්චර ගියත් මාගේ මහත්යජන නෝනජන මහ කරුණා කරලා ඒ මේ රතා මාතර විභාගෙන් නම් කරන්නේ නේද අයවලට වෙලිමඩ දෙන්න තමයි ගන්න මොනවද කරලා ඒ වගේ දෙයක් කියලා නෝනවදා අන්තිමට යන්න යන්න අවලාවට ඉන්නේ විරින්දකට දෙන්න ආරය මේක තමයි ජීවිතය මේ හැමෝටම තියෙනවා දැන් මාර්ග දෙල පිස්සමක් ගන්නවා නේද මාර්ගය නෙමෙයි එහෙම කියාගෙන උත්තර නම් මාර්ගය ඉතින් මේ දිහා දැක්කම මට ඇගේ මොකක්ද මේ දෙන්න ලස්සන දෙන්නේ ඉතින් දැන් බලන්න පුළුවන් අසාර බලනකොට ශික්ෂාපදයෙන් සමානයි හරි මගේ පිළිවෙල මේ ජීවිතාන්තය දක්වා මගේ මහත්ය මගේ ජීවිතාන්තය දක්වා සමාන වෙන්නේ සමාන මේකට කියන වචන මොකක්ද මංගල කියන්නේ මං කොච්චර නිරයක් මේ මංගල කාරණා මොකක්ද කියන මං කොච්චර නිරයක් නිරේට යන මගේ නතර කිරීම තමයි මංගල කියන්නේ එතකොට මේ තරම් වටිනා දෙයක් තමයි මේ මනුස්ස ඒකත් ශික්ෂාපදය අසාධාරණ කියන සසරේ උදේ තමයි අවුද දැක්කේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් මේ තමන්ගේ ජීවිතයේ තුළ මේ ලස්සන දේපන් තේරුම් ගන්න ප්‍රදේශයේ දවරන් මංගල අපිට කියන්නේ උපතර කියන විපතර කියන උපතර කියනවා විපතර කියනවා අපේ ජීවිතයේ උපන් විදතුනක් වෙනවා කලීමක් කියනවා වායයක් කියන මරණේ කොහොමද තුනෙන් එකකට ගෙන්නන්නේ දැන් බලන්න මංගල උත්සවයේ ලස්සන අපේ කියන්නේ කාර්යයෙන් යනවා විවරකින් යනවා නේද වන්දගමේ යනවා කල්ලෝට ගාලා ඇදගෙන යනවා නෝනාව බැලුවේ මහත්ය ඇදගෙන යනවා අප්‍රසන්නදේව කොයි තරම් අප්‍රසන්නදේව ඒ වගේ මේ බෞද්ධ අටේ බෞද්ධ දැන් අතෝරිකේ බලන්න මලේ ජීවිතේ යාතිය ඒ වගේ මනසාවක්
ක්‍රියාවලිය ඉච්ඡර ලස්සනට ක්‍රියාවලිය අපි මොනවද කරන්නේ මේ දැනදී අපි විතර කරනවා දැන් අපි මලගේ විතර කරනවා නේද මලගේ විතර කරනවා දැන් බලන්න ආල් බීලා මොනවද කරන්නේ මලගේ විතර වුණාම ඉතර මලගේ වුණාම මුළු ගෙදර මුළු ගමම එක කරලා මලගේ විතර කෙනෙක් කරනවා කම් අන්නේ දැන් අපි කරන්නේ මැරිච්ච කෙනායි බෑකුල් ගම්ම කරන්නේ එවනේ මැරෙන කෙනාවට ගම්ම අන්නේ ඒක අපි කොහෙද ඉක්මනට කියන්නේ රෑ පාන්දර කෑම කියක්ෂා පූර්වදී කරා එලාගේ මානසික මාර්ගය අපනා කරන්නේ අද්දවස්ලා ගණන් කරන කෙනෙක් වෙලු මොකද මම ඒව කරනවා කියලා මොකද මේ අවදි වෙලා මේ ජීවිතය විනය ත්‍යාග කරනවා ඉතින් මෙතන කොහෙද කියන්නේ මෙතන කියන්නේ බාහිර මේ වගේ ලෝකයක් තමයි මේ වගේ ලෝකයක් තමයි මේ තරම් විවල් කියන්නේ මේවා ළඟ සමම ධර්මයේ මොනවද කියන්නේ බලන්න වගේ කාලවල මේක තමයි තියෙන්නේ සමනලම පොතෝනේ මේ පොතෝනේ කොහොමද ඕගා වැස්සක් කියන පුලේ විකාරනකොට මොකද වැස්ස ඉවරයි ඒ කියන්නේ පොතෝ වැස්ස කියන්නේ පොතෝ වැස්ස කියන්නේ මහා හයියෙන් එකක් වෙනවා උඩේ අරගෙන විකාරන වැස්ස ඉවරයි ඉවරයි මේකට ඒක මිනිස්සු කියනවා මේක තමයි පොතෝ වැස්ස මේ පොතෝ වැස්ස වයින් කියන පොතෝ වැස්ස මානිකා හිතාගෙන කරන්නේ මම අද උදේ නුවර ගියා යනකොට යන්න බැරිවට වැස්සා අවසන් වැස්සා අපුඩු ගහම ඉන්නවා වක්මයේ අපිට ගහන්න නේද වක්මාට ගහන්න කිව්ටි වෙඩි දැන් ගහන්න කොච්චර වෙනස් වෙනවද කවුද වෙනස් වෙන්නේ අපි වෙනස් වෙනවා සමාජය අපි වෙනස් වෙනවා මේ ඔක්කොම වෙනස් වෙනවා දැන් බලන්න කෙනෙක් කරනාම දැන් කවුද සර්වදාන මනෝකයි අම්මාව ආදාන අනුපෙන්නන අම්මාට ඒ අම්මට යන්න දෙන්න ඕනේ අනල තියාගෙන හේතු තියාගන්න බෑ අම්මා නරකට යන්න හොඳට ඉතියි කියලා ගන්න දරුවෝ හොඳ හද අම්මා හොඳ පිළිගන්න කරලා අම්මා හොඳ කරනවා අම්මට අතාරින්න ඕනේ යන්න සුදුසු තැනකට යන්න ආන්නේ ඉගේ ලෝකේ කොහෙද මේ මානසෝන්‍ය ආසන්න පාත්‍රේ ගෝලි පිළෝ රෝසකසු දිවිලෝ ඒක තමයි අපේ නිර්මාණය වෙන පිළෝ මේවා යාත්‍රා කියනවා නම් කියන්නේ පුළුවන් අවස්ථාවක් වේවෝනේ ඒ සාධුමාත්‍ර ක්‍රියා කරන්නේ දිව්‍ය ලෝකේ වේවා ධම්ම ලෝකේ වේවා මේ මනසෝනේ තිරසාර ලෝකේ මේ මනසෝනේ ප්‍රේත ලෝකේ මනසෝනේ ඒකේ සමාහකට අපි දුර්වල වුණා ප්‍රේත ලගන අපි ඇවිත් අපි දුර්වල වෙලා තුනක් තියෙනවා නගිනවා කියන්නේ නැගාම කොහොමද ප්‍රේතෙක් වගේ සමාහකට දිස්ත්‍රික්කයට සමාහකට දිස්ත්‍රික්කයට කල්පනා කරොත් දිස්ත්‍රික්කයට ප්‍රේතෙක් වගේ ඔය කබේ මාතේ කොච්චර අහනවා ආන්දරේ මොකක්ද නැති ආරුලික ගන්න ඔය මල බේර දිස්ත්‍රික්කයට නම් කරන්නේ ඒ අපිට අහනවා ඒ මයිල ගාක් ඉන්නවා ඒ තාපේට පස්සේ අපි පිට නැතුණා අපි ඒ ලෝකෙට යන්න මතකලා ගත්තා ඒක අපිට ඒ ජීවිතයේ ගමනාත්මය යන් කොහෙද අන්න ප්‍රේත ලෝකයකට යම් ලෝකයකට යන ජීවිතය සාමේ ලෝකයේ චත්තා දුර්වාග දේශනාවේ පින්වතුනි මේ ලෝකයේ ජීවත් වෙන්න චත්තාරෝමේ පිටකේ මහා දෙත්තනම් ඉන්නවා අපේ චත්තාරෝ මොකක්ද දුර්වාග දේශනාව අපේ චත්තාරෝ
හැරෙන්න අතීතයේ මේ වගේ සුන්දර ලස්සන තරම් අපිට ලැබුණේ මොනවද? මේ තරම් ලස්සන රූපයක් බලන්න අපි ලස්සන රූපයක් මේ රූපයේ අංග සම්පූර්ණ කරලා ලෑස්ති වෙනවා මානසික වෙනවා කාරණා ඒ වගේම අන්‍ය ප්‍රිය කරන රූපයක් තියෙනවා ඉස්සරහ කරන මනසක් තියෙනවා ඒ ඔක්කොම රූපයේ මොකක්ද පෙරමගේ සුන්දරලා එතකොට මේ ලස්සන ජීවිතයක් ගත කරන දීර්ඝ සම්පත්තිය දැන් අපි ජීවත් වෙන දැන් අර දාන දෙන තන කියන මානසික ආත්මය දේව රූපේ ඒවල අපේ මිනිස්සුන්ට දෙවියන් අවශ්‍ය කරන දේවල් තමයි මේ දානේ ඇති කරන්නේ දැන් අපි දැන් අරවන්න ගන්න දාලා තියෙන අවස්ථාවක් අපි දෙන්න දැන් මට ඒකට යන්න දෙනවා මේ සුරාල කැම කරලා තියෙනවා සාම ගන්න දෙවිගානේ ඉතුරුදාව හදනවා මේ දාලා තියෙන මොනවද? නෑ දැයික කෑම. නෑ දැයි. ඉතලා කෑම දෙන්න මොනවද බලන්න. ආශිර්වාදේ, වර්ණයේ, සතියේ, ප්‍රඥාවේ මෙන්න මේවා ලැබෙන තමයි දාන්නේ. මේවා ලැබෙන තමයි දාන්නේ. ඒකවල මේවා තමයි දීර්ඝායු සම්පන්න. දැන් අපිට දීර්ඝායු සම්පන්න අර්ථවත් අපි දැන් කරන්නේ වැරදි. දැන් මම කියලා ගන්නවා. ඉස්සර දැන් මම මොනවද මම පුංචි කාලේ. පුංචි කාලේ මම කවදාවත් කරන්නේ වේලු දරුවෝ නානවා. දරුවෝ නානේ 12 කුඩනවා. ඒ කියන්නේ මේක මුගලකින් වටනාලු කියන්නේ. ඒක මුගලකින් වටේ හේලකින් වට ආර්ථික කියන්නේ. ඒ තියෙනවා මොනවද? දානවා කරන්නේ එල්බී කියන පොළේ මේ ටික අපරවත් පුරා කාම අලුත් ටික වල අනිත් පැත්තේ මයියුණා අක්කර මහත්ය මයියුණා ඒ කාලයක කෙලෙවුවා කියන්නේ ඉතර ඒ කාලේ මහත්ය දිගයි මයියුණා මේ ඔක්කොම මේකට ගන්න ඉන්නවා අම්මා හේති නිරාගෙන නිකන් ඉන්නේ මේකේ උරාජා යන්නේ අද ජාතියේ ඔය කියන්නේ මේ රිපෝට් එක දාගෙන ඒ වගේ පොළ ජාති උදාහරණ එනවා අර වගේ හරියට යන කිලෝමීටර 5ක් අය කරනවා ඊට පස්සේ තවත් මොනවා කොල්සෙට මොනවා ගාගෙන ඒක වැන්නේ හදනවා මේක දිහා අපි මොනවද කියන්නේ අර ජාති කියනවා මම ජාති කියනවා මේ ජාති කියනවා ජාති කියනවා අවන්තව හාරන සුදෙන්නේ ඒක කරනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ හැබැයි අර වගේ පුංචි බලන්න ගන්නවා අපි දොරදිනාට මම පුංචි කාලේ කරනවා ආසිර මතක් කරනවා දැන් ආසිරව විතරම කරනවා හැබැයි ඒක මාර්ගයක් ඒක ආරවල ලස්සන ජීවිතයක් අම්මා අවුරුදු 100ක් ජීවත් වෙනවා අවුරුදු 100ක් දරුවෝ ශක්තිය ලැබෙනවා අද කකලා මොනවද කියන්නේ අර මේ බෙරලා කියලා තියෙනවා ආත්මික දුරුවන් කරනවා අනුශාසනා කරන මම කියන්නේ මේ අම්මලා බය කිරිද කිරි නැති වෙන්නේ මම කියන්නේ ආන්නිකලා කියනවා කිරි නැති අම්මට තමයි අර දෙන්නේ කතා කරන්නේ මේ දෙකයි නේද මේ දෙක එහෙම නැහැ ඉදාකාරී උත්තර විදිය සාසනයේ කොටස අපජාතියේ කොටස ඒ වගේම මේ ජීවිතේ ගත කරන්න පසුබිම වලට ලව කොටස මේක තමයි ඉස්සර කාලේ ධර්මන්නේ ඉතින් මේවා අපි ඉස්සර අතීතයේ හරි ලස්සනයි ඉස්සර අතීතයේ හරි සුන්දරයි ඒ ලෝකයේ අද අපිට නෑ අපේ ජීවිත ලෝකයක් තියෙනවා දැන් බලන්න අපිට මම ආසයි කියන මම කරේ ගන්න අහන්නේ
අපි ඉස්සරලා මේ කෑමට අපි තෝරන්න ඕනද දාන්නේ මේ මොනවද රයිස් එක නෙමෙයි ආවොත් මොනවද ආවොත් මොනවද පාටික දෙන්නාමයි ඕකනට අසුත් ඕක තමයි වෙන්නේ ආවොත් බලන්න ආවොත් මේක මොකද කරන්නේ අපලා බෑදලා උච්චලා එල්ලගෙන ඕකනේ මේක අන්න තමයි අපි කොහොමද කරන්නේ Pampur deliver ada yang kena ini, ada upah ini dalam ini sedia rumah mana ada, ada rumah, yang mana istri ada rumah ada itu, adi ada rumah satu saja, istri ada rumah, adi ada, itu rumah ini, ini ada rumah, ada rumah ada yang perlu dilakukan para naik yang mampu adik awal loh yang memang berada ada mana dari mana misalnya yang yang dia maju ke depan itu maksudnya kalau mampu kalau maksudnya angke itu orang mandanya lain mandanya waktu itu, mak aku balik dia ni, mereka yang mungkin keluar balik ni, anak-anak ini, anak-anak muda yang mungkin, awal yang itu, mereka lagi mana, awal anak-anak, awal warni lagi, tapi lagi, balik lagi. ආහාරය කියන අවශ්‍යම මේක තමයි හාමුදුරුවෝ කරන්නේ. මානසික සම්පත්තිය මනුෂ්‍ය රෝගියාට මේක ඕනේ. දේව ලෝකයේ ත්‍යාගයේ දිව්‍ය ලෝකයේ දෙවියන්ට මේක ඕනේ. මේක දෙන්න නම් අවශ්‍ය ආහාර දෙයනේ ඉපා ඒ මම කියන දේවල් අකට අඳුන දේවල් කියන්නේ රස දේවල් දෙන්න. මතකයි මම කියන්නේ දානයක් කිව්වා Kami nona, post gather, ini post gaya orang apa? Arania kalau cuma orang apa? Alia. Oh, mana pakai manggil anak orang saja pelan. Bila aku ambil ini berarti itu dana. Mereka pada yang keli nafsu kaya है आगे बोलो मेरा नफस कया है ये ना रेलवे के लिए आप साल मार दे रहे हम इतना काम पे नहीं काम करना इसके बारे में है मेरा नफस कया जब माला करके पार करना बात को आप पे काम नफस खुल जाते हैं मनोज यार कोई कुछ लोग क्या पढ़ किया था ये कर अभी सामने आ අපි ඒවට කියන්නේ අපි ආස් කරන්නේ අnder රාහුල මොහොතේ හදන වාස්තවික තමයි ඕක තමයි පොඩි කාලේ ඉඳලා කරනවා මේක තමයි ආස් බලන්න මේක තුලින් මම මතක් කළේ ආල් සම්පත්තිය වර්ණ සම්පත්තිය වර්ණ සම්පත්තිය මොන මේ මේක තමයි විනාශ වෙනවා ऐसा हुआ देशना का मतलब तहार संप्रदाय में मनुष्य लोग क्या वास्तव में विवाह करके मना करते जो लासन करते मेरा भाई अगर वास्तव भी करता हमारे दो बार बात में सामना हो जाती है फिर मैं दलित से बताता हूँ वार्धन का अर्थ संप्रदाय सागर මේක ආරක්ෂා කරගන්න මේක දැන් බලන්න කවුරු මම මේ කියන්නේ අපේ ජීවිතය ආරක්ෂා කරනවා නේ ආරක්ෂා වෙන්නේ ඉතින් අද අපි අද බලන වර්තමාන ලෝකයේ දරුවා හදනවා මේ දරුවාට කතා කරන්නේ
අපේක්ෂා කරන වාක්‍යය රසාව අනිත් පැත්තේ ගුණධර්ම නැහැ. ගුණධර්ම කියනවා නේද? අද වර්තමාන ලෝකයේ ගුණධර්ම කියන දරුවාට ඥාන ශක්තිය ලබා දෙන්නේ දරුවා ලස්සන ජීවිතයක්. මේ දුනින් මම බලන් කරපු කොයි තරම් වෙනස් කරන්නේ. මොකද කියන්නේ? දින්නා මේක වේල සුපර්කා මලන් මම කුතුහල. ඒවලන තාම අන්න මගේ අම්මා දැක්කා. එච්චර වයසකට ඉඳලා අන්න නැහැ මම. මගේ අම්මේ මොකද වෙන්න අන්න. දැන් අම්මා වයසේ ඉවරයි. අඩුවයි කියලා නෑ. දැන් යායි කොහොමද? සියක් කවුරුද දාසක්. නමුත් ඒ අකන්නේ හේතුව අම්මා ඔබ හැදුවා හරියට. ගුණනෝනා මේ වඩාත් අම්මා කියන කවුරුද කියලා තේරුම් ගන්නවා. ඒ හදපු නිසා තමයි ඉස්සර ගන්නවා. මගේ අම්මට මම ආදරේ. මගේ අම්මට මම ආදරේ. මොකද අපි හැදුවා මගේ අම්මා. මගේ ආත්මය මගේ ජීවිතේ ආත්මය. ගුරුවරයාගේ අන්තර හැදුවා අරිනන කියලා. අනිතර හිතුවා එයනේ අල්ලාගේ නම් මේ කුඩියන් කරලා දුන්නා මම මාමෙලා අන්දේ කුඩියන්. ඒගොල්ලන් එනකොට දීද පිටාන. මම නිදාගත්තේ අද තියාගෙන ඒකට පැටලුම් දාගෙන කොටේ දාගෙන මෙහෙම දුවි. අවුල් මහරලා උනකලා. මගේ වර්තමාන කාරණාවලදී ඇයි මම ආරම්භ ඇයි මට ආරම්භ දෙන්නේ? සෙරප්පුලක දාන දුන්නේ මහරලා ඉස්සරම. සෙරප්පුලක පුරාණ පයින්ති. පිච්චි. ඒ මම ගමේ ඉන්නවා කියලා පයින්ම සෙරප්පුලක විකාර වගේ වාහන දුන්නේ. පාසිකල් කියන කය දිනනවා. එහෙම කියනවා. මේ සුදුතර දුන්නේ ඇයි මම ඉස්සර දෙන්නේ අම්මට විරුද්ධ කිව්වා. අනේ අම්මේ හරි අමාරු වුණා කම ගෙදරේ. හැබැයි අද හිතනවා මට එදා ඒ අසුතරයි කියලා පෙන්නා දීපු අරිසරි උත්තර ඇයි කියන්නේ. අර ඕනම පයින් පෙරේද මගේ රාමතරයි කොහොමද? ඒ අවශ්‍යතාවයක් නැහැ ඒ පුංචිලා මම දුරුකරන්නේ. ඒක විතරයි. හැමදේම අපිට ඒකාලේ පානලා ඒ සුනාමි ආපිලා මිනිස්සුන්ගේ යනකොටදී ලොකු කේවල ලොකු මහත්තුරු නෝන ඇදිවල දුර පාසල ආපේ කාමරවල ඇවිල්ලා කොමල් යාරිය දාසර ඇවිල්ලා කම්පන තුේ ඇතුල් දාගෙන මේ සතර ලෝකේ දෙනවා දැනුත් අපේ එහෙම දේවල් වලින් පාවන ඒ හඳුනාගන්න සිද්ධිය ඒක තේරුම් කරගන්න මේක ඇතුමහා දෙනවා සසරේ අමාරුවේ ගලාවේ පුළුවන් තරම් යහමින් පරිස්සම් කරගන්න ප්‍රදීම තේරුම් කරගන්න ඒ වගේ මරණයක් යම්තාම තේරුම් කරගන්න වෙලා මම ඉන්නේ උදාහරණයක් ගන්නවා මරණය තේරුම් කරගන්නවා මම ඉපදුවේ වගේ මරණය තේරුම් කරගත්තාම හරි ලස්සන තරමක් එච්චර අල්ලගෙන බැලගෙන නැගගෙන මගේ ඉතිහාසය බාරින්නේ මේක මගේ දෙයනා මගේ නම් මට ඕන හැටි කියන්නේ පොඩ්ඩක් සුදු වෙනවා අර ඉවරනවා වා මේකේ කතර හැදෙනවා ඉවරනවා මොකද මේ මගේ මේක අන්සලුයි තව කෙනෙක් මේක මට ඒක මොකක්ද මට දෙනවා රූපං ජීවති මත්තාරං නාමක රූපේ දිරුවා රූපේ විනාශ නාමයේ මනසයි මනස ආදානයි යන්නේ යමන දෙකම පුරුතර දේවල් බලන්න මේ අතේ බලනවා බලන්න කියන අනුගේ හේමල් බලන්න එතකොට ඒ පාරය යනවා මම යනවා මම පාන්දේ යනවා මෙතන ඉඳලා අතන බස් එක ළඟින් යනවා
අනුන්ගේ කුරුල්ල වල ඉස්සරහම බලන්න. අන්න කෙනෙක් කතා කරනවා තවත් කෙනෙක් අහන්නේ අන්න එදෙට පණිවිඩය යනවා ඔබගේ මහත්ය කවුරුහරි කෙනෙක් ගන්නවා දෙයක් ගන්න කියන්නේ කොහොමද අද කියෝගේ තමයි ඊට පස්සේ කියලා ප්‍රචාරය කරනවා අන්තිමට ඒ විදිහට අපි ලෝකේ ඒ වෙලාවට කියන්නේ ඒ මාමලෙම නැතුවීමා කියන්නේ ඕනම සිද්ධ වෙනවා. පාණිගෙදර දානෙකට ආවම වඩනවා. පාණිගෙදර ගියාම අපර මන්නේ තියෙනවා නේද? ආගේ ඕකුතුන කාර්යය. මෙතන තමයි අපේ මධ්‍යස්ථාන. මේ දැසිරෙන් දෙයනේ කාර්ය කරන්නේ මොකද? මගේ මනස සුදුසු දේවල් දේවල් අන්තය විදිහට මොකද අහන්නේ? මොනවද අහන්නේ? මම වැරදුනා. මේක එකතු කරගෙන යන්න ඕනේ මම. ඔය සාතරේ තවතාව නැති. යන්න ඕනේ. අවතාව නැති. ඒ දැන් කියලා ඒක කියනවා ආරම්භ පරිස්සම් කරගන්න බැරි. අල්ලා මෙතන මේ සමාජය හොත් කියලා ඉස්සරහට අපි කරන හරියට ඕමාර්ගය නම් කරගන්න. ඕමාර්ගය නම් කරගන්න. නම් කවිදෙන් වර්ධනය කරන ඉස්සරහට. හරි කෙනෙක් ඉන්නේ කවුද? ගියා ජීවිතේ ප්‍රකාශ කරනවා. අපි මාත් ඒ සාමේ සමාජය හඳුනා ගන්න බැහැ. ඒ වගේම අපි ලැබෙන ප්‍රමාණය කල් ගන්න සමජීවිතය. නේද? හරිය ගන්න මාර්ගය. මහුගේ කරtaan වල උත්තර නැහැ. මම කොච්චර කියන අවාද කරනවා. අදමදී මොකද අත්තාලේ යන්නේ. ඒක කරලා. අදර මොකද කියලා කාරණා කරගෙන ආව. අදර ගියලා කතාකට ඒ වර්තන කරගන්න. මම කියන්නේ අමුතු මොනවා අදින් දුක. දැන් මහුගේ කියන්නේ මේ පාන කියන්නේ. අතුරුම කරලා ආසෙන්න. නේද? යාම කරගෙන කියනවා. එදිනෙදා කෑවොත් නම් විතරක් අතන ගියොත් මොකද දාන කියනවා අන්නත් නැහැ. ඒක තමයි අපි මොකද කරන වරද්දගත්තා. නායනා අපිට ලැබෙන ප්‍රමාණය අපිට යකදත් වාර්තා පිළිවෙලේ අතිවාරම දාන මුළු ජීවිතේම ඊගාට අපි පිටිතිය උත්තරම නරල පුරා අපේ පපරා කරගන්න කොච්චර ගාව කියනවා අස් දෙන්නම රස්සා කලින් හදාගන්න රස්සා ඒ ණය කොච්චර නැත්නම් නම කතා කරන්නේ අන් කොච්චර ණය වාදී ඇයි නෑ ගමන් ප්‍රමාණයේ ඉක්මවා වැඩ කිරීමට වෙනවා මෙන්න අපි කියනද තමන් ලබා ගන්න තැන අපි කියන තමයි මොකද එක තමයි තමන් මේ සසර අවබෝධ කරගෙන ආපු ගමනේ මුදම තැනට ඇවිල්ලා මනුස්ස ලෝකේ මම කුසලී මනුස්ස ඊළඟ තැනට ඇවිල්ලා එතන ඉඳන් අපි ඒ මනුස්සත්වයේ රැකගන්න උත්සාහ කරන්නේ මේ ලබාගත් සම්පත් ටික අපි රැකගන්නේ නැත්නම් ඒ සමාජය ආශ්‍රය කරගෙන උදේනවා දැන් මේ දවස්වල අයි පරිස්සම්ෙන් තමයි දරුවන්ට පන්නේ ඒ ඉතිරෙද මගේ බොහොම ඉන්නවත් දෙන්නේ අපේ දේවාල නිර්දේශන ඒ පුදුමවන් පොල්ක සමාගයේ දුවයන් සංගියානේ නාන්කි වැටලා උඩක් අමාරුයි කොළඹට අරන් ගියා මම උපදේශන එකක් ගන්න හදන්නේ ඔගොල්ලෝ ඉක්මනට මඩේ මේ කොටිය බයලා අම්මලා තමයි ඔගොල්ලෝ කොහොමද ඉක්මනට යනවා ඔගොල්ලෝ ඉක්මනට උපදේශන එක පටන් ගන්නද
ලොකු වේදනාවක් යනකොට සාධාරණ කන්දරයි. දැන් ඉතින් බාහනේ පටන් ගන්න දුන්නේගේ ලක්ෂ්‍යය කරනවා. පොරොන්දු ගියාම අපි තව 1000ක් දෙකක් දෙනවා. දැන් ඉතින් කඩාගෙන ගියා ඉස්සරහින් කරනවා. ඒකෙන් ළමයි නම් කියනවා. ක්ලාස් හදලා කිව්වේ ඉතින් හරි. ඕව පරිසම්. මම පාසලේ ඉන්නවා. ඉතලා සාන්ත බෝල් එකක් තියෙනවා. මේ මහින්දයක් තියෙනවා. මල්ලයාගේ විතර සුනිල් වගේ තියෙනවා. සෙන්ලයිව ප්‍රාග්‍රහණය කරනවා. ඉතලා සාන්ත කතාවේ මේ මම කතා කරන්නේ සාන්තුරු කොහොමද අනිත් වෙලා ඉස්සාවේ වේලා කරන්නේ මොකද කියලා අයින් දාන කරන්නේ. ඒකට මේ මනුස්සය කොහොමද දාන කරන්නේ? උද්‍යාන උත්සාහ කරගෙන පාඩම් කරනවා. බැංකුව කරගෙන එක කරුණාවෙන් මම කොට බැංකුව යන්නේ පන්සල කියනවා. එළවෙනවා සාමාන්‍යයෙන් මොනවද මේ සාලේ ඉලක්කවලයි मैं आप भी लोग हैं यहाँ पर रहेंगे तो वाला रहेंगे मैं अभी यहाँ पे अरे यहाँ पे और हम नहीं होंगे देना और भी उधर से क्या करेंगे आटा से कौन कर करेंगे मेरा दो मापे ऐसा अंदर मार्केट भी आ गया मामला मगे जी के बंदे तो कोलोनी खत्म करके अब मैं आपको बता रहा हूँ यहाँ dan teman-teman Allah ini maka orang itu kalau dimakan maka dah itu mata ini itu nama itu itu balai karena mereka kalau mana itu itu balai maka Allah maka itu ini nama itu bangku ini orang yang ada itu sejiwa yang dia bergerak dari itu මිනිස්සුගේ ජීවිතය තමයි ඒවට අපි බුදුන් මේක සමාජයේ තේරුම් ගන්න කියලා ලැබෙන සමාජය ඒ සාරේ ඊට වඩා මම කියන්නේ අය මාර්ගයෙන් කරන්නේ ආර්ථිකය දේවාලවයි ඕමපෙක සංගාරණ ඕකිතයි ආවි අන්තර්දී අරදී අගලේ ඒ බුදුන් විතරම दयालु महात्मा जमसे जमन जीवन मानव अगर ये मेरा कांते गुरु के नाम से अमर करके आप महातेरा समयम दालु पूरे पे बता देना पूरे कार्य कर देना मेरा आत्मा की जीवन में अम्मा जीवन में दाल करियो अभी देव नवदारी अम्मा ने जीवन अनित्य विधान ताता के नाम से එදාට මේ සරලකේන්ද්‍ර ගෞරවය ලබා ගන්න ජීවිතය. ඉතින් අපි ආවේදී මම කාමක කරා. අම්මා මේ කියලා ගොඩක් කලාව නම් කරදේ. ආත්මයේ කියලා උදේ ජීවිතේ මම අම්මා කරනවා. මගේ ජීවිතේම දානවා. මගේ ගුරුවරයා මේ කියලා කවුරුත් ඉන්නේ. මම කාම ගුරුවරයාට තරගෙන මල්ලා කියයි अगर एक दुनिया और हमारा जीवन देना पड़ेगा मगे गुरुवरे हमारा पड़ेगा इन सामान पड़ेगा वो बोल लगे सत्पुरुष से हम संसार का ये वाली सत्पुरुष से हम सेवने को इन सामियों की समाज की जीवन कि आप बहुत है क्या जानता स्काल को मात्रा और इतने लेकर एक फिर साधन बदल वो प्रेम संग्राम प्रसाद महात्मा देव दरुदिन राग उज्जवल संग्राम किंवा नहीं का महात्मा के का मदद करना हम इधर वेडिया मार्केट का मदद है वेडिया मार्केट का मामा के मार्केट का मदद कि हम उत्तर वासना ये हमारे इंद्र पिंगल बोला में हेत दो में वासना आगे दua दिन मार्केट का मदद है हम बाकी अन्न इसी दारू yang berlangsung ऐसा है तो दवाल महादान में भी काम कर रहा है
Mensahe dari Tuhan. Pasal dengan menjadi oh satu silakan dan pansel datang sudah kita datang. Bagaimana pada Tuhan kayak karena bilang Tuhan dan bilang Tuhan setelah kamu menjadi bilang dirikan saya bilang kamu सर्व प्रकार नवीनाओ अनंत वासम शक्ति पूरा अवरुद्ध करने पूरा काल काल पूरा जीवन की आज भी नंदाओं की तरफ मैं नहीं हमारे जिंदगी में देवा हमारे कुल सामने वेद पढ़कर ज्ञान महत्व से सेवा करना ज्ञान जिंदगी में उसा महात्मा के मैं सेवा करना परिणा योगी में ज्ञान जो salam ini yang kita pikirkan sehingga warga sehingga warga masih mendengar sukanya sehingga tapi boleh diminta pada seluruh nanti dibaca dan awal dan sebenarnya pandangan aku saya ingin tentang lebih bagi seluruh nanti nanti akan aman yang mohon menjadi Ia bersama Dewa Menjadi Sebagai sebuah diri sebagai dengan bagi apa orang orang kalau terima dia anilah malam menjadi sebuah kebenaran manusia. Siapa beliau di dalam kelas beliau sendiri membuat dan kata maha menurut banting bawah kata di dalam वे प्रांतरिया नदी वाले में बोलते कि निवास करने के बाद एवं ये मुसलमान महात्मा लवान के ना तो ये कभी ना आयु के लोग उपकार करते वे तो सिर में डाल करते हो यदि का ये नहीं वही वहाँ से महात्मा करते हो वही ना वही महात्मा करते हो वही का महात्मा ने आज इतना ही सिखाओ तो उसने ini kalau kita nanti kita akan berjalan. Dia berjalan dari timur menuju ke Jeru kawasan ini. Pada saat ini kita pada bulan Malu ini ya berjalan. Amal yang sangat berjalan. Itu adalah di bawah di bawah kita yang ada. Asal berlalu pada mahal berarti maka ada yang harus dikerjakan dalam bulan antebalik itu gimana? Paling ini juga tidak
गाड़ी में बहुत होते हैं उनका इसका ड्राइवर रुकवा करते हैं ना हमारे ये दिन प्रमुख करना और करना मेरा सिर दिनार में कितने जाति देवांगी आकाश आकाश माता देव नागा पूजा आकाश माता देव Iranga Katru Sadhana Kakasatani Dame Naki Namotu Dame Naki Dame Naki Namotu Mina Bhute Kami Naki Kakasama Dame Buddhana Suragaya Sabri Kasama Devi Atva Bhuti Ayati Kakasatana Mahasana Utikara Lukani Rajamanjan Sugaditan Inumaran Kalau berkali dapat tahu silpi pulang mereka putra kawan dan banyak yang lupa silpi jadi yang ada amal yang harus ikhlas naliwal Biwara sedis insan kata berkali kali Ayanu sangkalan ayanu dikatakan Sangkalan pati raja berlimpah sampati minati saniti Apa lagi? Mali lagi terus ya? Iya, ini udah mau. Yang pasti kalau ya juga.
Ada